හෙලෝ හෙලෝ මට පොඩ්ඩක් අපිට වැඩ කරන එක්කෙනෙක් හොයාගන්න ඕනේ. අපි ඉන්නේ පානදුර බාලිකායක ඉස්සරහා අර ට්‍රේල්වේ ස්ටේෂන් එකට යන්න තියෙන පාරේ. මිස් එහි අම්මයි තාත්තයි විතරයි වයසක දෙන්නෙක් විතරයි ඉන්නේ. ඒගොල්ලන්ගෙන් මෙහෙමයි වැඩ කරනවා කියන්නේ අම්මා මේ හිප් එකේ ඔපරේෂන් එකක් කරලා දැන් කරලා එයා ෆිසියෝതെරපි කරලා දැන් අර වෝකර් එකකින් යනවා. එතකොට අපිට වැඩ කරන එක්කෙනාව ඕනේ උයන්න නෙමෙයි ආව පොඩ්ඩක් බලා ගන්න තමයි ඕනේ. ඒ කියන්නේ යාගේ නාවල පොඩ්ඩ නාන වෙලාවට නාවල ඇඟ පොදන වෙලාවට යා ඇවිදින්න පුළුවන්. මේ ඇවිදලා පැම්පස් එහෙම දානවද? පැම්පස් අන්දන්නේ එයා කවුලක් ගියාම තනියම පිරිසිදු කරගන්න ඒවා පුළුවන්. එයා පිරිසිදු කරගන්නවා. ඒවා එයාට පුළුවන් කරගන්න. මේ ටොයිලට් ෂෙයා එකක් වෙනමම තියෙනවා ඉඳගෙන. අර තාම අර කකුල ගොඩාක් නවන්න බැරි හින්දා ටොයිලට් ෂෙයා එකක් තියෙනවා. මේ එතකොට එයා පිරිසිදු කරගන්න ඒවා කරනවා. පොඩ්ඩක් එයාට අර සපෝට් කරන්න තමයි කවුරු හරි අපි හොයන්නේ ඉඳගෙන. තාත්තා ඉන්නවා ගෙදර. තාත්තට හොඳට කරගන්න පුළුවන්. එයා ඔක්කොම වැඩ කරගන්නවා. එළියට යනවා, පාරට ටවුන් යනවා. ඒවා ඔක්කොම තාත්තා කරගන්නවා. මේ දෙන්නට මේ කෑම හදන්නත් වෙනම එක්කෙනෙක් එනවා. ඇවිල්ලා දීලා ඒව කරලා යනවා. එයාව පොඩ්ඩක් බලා ගන්න එක තමයි කරන්න ඕනේ. ඔව්. එතකොට උයන්න කියන්නේ කවුද මිස් ගෙදර? උයන්න පියන්නේ උදේ ඇවිල්ලා හවස යන එක්කෙනෙක් ඉන්නවා. මොකද උයන්නයි මේකයි දෙකම එක්කෙනෙකුට දෙන්න අපි කැමති නෑ. ඒතකොට දෙකේ එකක්වත් වෙන්නේ නෑනේ. රැයට නිදා ගන්නවද අම්මා? රැයට නිදා ගන්නවා එයා. එයාගේ කාමරේ අම්මයි තාත්තයි නිදාගන්නේ. හදිස්සියට එයාට දෙසරයක් විතර සමහර වෙලාවට টয়ලට් යන්න ඕනේ වෙනවා. හෙලෝ. ඔව් මිස් අහගෙන ඉන්න. එතකොට টয়ලට් යන්න ඕන වුණාම අර টয়ලට් ෂෙයා එකට පොඩ්ඩක් අර වෝකර් එකෙන් ඇවිල්ලා එතනට පොඩ්ඩක් තියන්න. දවස් දෙසරයක් විතර එතකොට තාත්තා කතා කරාම පොඩ්ඩක් ඇවිල්ලා තියන්න ඕනේ. ඉච්ච ලොකු යන්නේ ඒක ටික ටික මේ වේ. වැඩිම වුණොත් දෙසරයක් පාන්දරට තමයි 3-4ට විතර ඒ වගේ. පැහැදිලි. ඔර රෑ නිදි මරන්න ඕනිද ටිකක් විතර? නෑ නිදි මරන්න ඕනේ නෑ. ඕනේ මොකද යාට টয়ලට් යන මේ යුරින් පාස් කරන්න යන්න වෙනවා සාමාන්‍යයෙන් 4ට ලං වෙලා වගේ. එතකොට පොඩ්ඩක් කතා කරාම ඇවිල්ලා මේවා කරන්න. එහෙම නිදි මරිල්ලක් නැහැ. යාට වෙනම කාමරයකුත් තියෙනවා, ෆෑන් එකකුත් තියෙනවා, නෙට් එකකුත් තියෙනවා, ඔක්කොම තියෙනවා. වෙනම කාමරයක් අම්මලාගේ කාමරයට ඇටච් තියෙනවා. ඒ කාමරේ ඉන්න ඕනෙත් නැහැ. මොකද අම්මයි තාත්තා එක කාමරේ ඉන්නේ. අර යාට පොඩ්ඩක් ඒ වගේ වෙලාවට පොඩි උදව්වක් කරන්න විතරයි ඕනේ. දැන් මාස 3-2ක බලන්න. ඒක තමයි මොකද 45ක ඒ වගේ 45 50ක ඒ වගේ කීයක් දෙන්න පුළුවන්ද? ඒක තමයි ඔයගලන්ගේ ගණන් කොහොමද මට කියන්නේ? සාමාන්‍යයෙන් මිස් දවසට මාසෙට කියන්න බලන්න. මාසෙට 60ක් වගේ? 60ක් වගේ. ඔව්. 50කට විතර හොයාගන්න බැයිද ලොකු වැඩ නැති හින්දා? 50ක සාත්තු සේවකයෙක් දාන්න වෙන්නේ. වීල් චෙයාර් වල මේ අර කොමඩ් චෙයාර් මේවා ක්ලීන් කරන්න කැමති නෑනේ හැමෝම. ඔව් එහෙමයි කොමඩ් චෙයාර් එක කියන්නේ එහෙම ලොකුවට ක්ලීන් කරන්න බෑ. කොමඩ් චෙයාර් එක කොමඩ් එක උඩින් තියලා තියෙන්නේ. චෙයාර් එක තියලා තියෙන කොමඩ් එක උඩින් මොකද කුඩා කකුල පාත් කරන්න බැරි හින්දා. උසමහතම්ම කෙනෙක්ද? නෑ කෙට්ටුවෙක් කෙනෙක්. 50 සාමාන්‍ය යන්නේ නම් මිස් දවසට 2000 වගේ තමයි වැඩ කරන දවසට. 2000 60 70 ඔය වගේ ගණන් තමයි යන්නේ. මෙහෙම අපි මිස් අර ගෲප් එකක් හරහා තමයි සර්විස් එක දෙන්නේ. ඒකට දැන් අපේ ආයතනයේට එන හැම ප්‍රොෆයිල් එකක්ම අපි ඒ ගෲප් එකට දානවා. අපි හිතමුකෝ ජොයින් වුණා කියලා. ඔව්. ජොයින් වුණාට පස්සේ මිස්ගේ ෆෝන් නම්බර කිසිම කෙනෙකුට පේන්නේ නැහැ. අපේ ආයතනයේට එන හැම ප්‍රොෆයිල් එකක්ම බලන්න. දැන් මේ නම්බර එකට දාන්න මිස් පොඩ්ඩක් ජොයින් වෙන්න. හරි? මිස්ගේ ෆෝන් නම්බර් සරවම පේන්නේ නැහැ. පේන්නේ නැහැ නේ. දැන්ම ජොයින් වෙන්න මිස් අද ඉඳලා එනවා බලන්න පුළුවන්. හරි? හරි. ඕකේ.